ආයිබෝවන් සිංහලක්න හිමියන්ට පංචමහා රාජෝග සෑදෙන ආකාරය. සිංහලක්න හිමියන්ට පංචමහා රාජෝග 3යි පිහිටන්නේ මොන විදියට බැලුවත්. සිංහලක්න හිමියන්ගේ කුජ 4 වෙන්නේ නම් සෙනසුරු 7 වෙන්නේ නම් සිකුරු 10 වෙන්නේ නම් පංචමහා රාජෝග පිහිටනවා. කොහොමද තමුන්නාන්සලා මේක බලාගන්නේ? පංචමහා රාජෝග හැදෙන්නේ කේන්දරයක 1 4 7 10 කියන කේන්ද්‍රස්ථානවල රවි සඳු නැතුව රාහු කේතු නැතුව අනිකුත් ග්‍රහයෝ 5 දෙනා උච්ච සක්සේස මූල ත්‍රිකෝණ වෙලා කේන්ද්‍රස්ථානයක ඉන්නවා නම් ඒක රාජයෝගයක්. එතකොට සිංහ ලග්න හිමියන්ගේ උච්චක රාශිය තමයි 4 වෙන්නේ. කුජ එතන 4 වෙන්නේ සක්සේස. ඒක නිසා උච්චක පංචමහා රාජයෝගයේ යෙදෙනවා. කුම්භ රාශිය තමයි 7 වෙන්නේ. එතන සස පංචමහා රාජෝගේ හැදෙන කුම්භ රාශිය සෙනසුරට මූල ත්‍රිකෝණයි සක්සේත්තයි. ඊළඟට වෘෂභ රාශිය දස වෙන්නේ සිකුරු සක්සේස්ස වෙලා ඉන්නෝ එක මාලවී පංචමහා රාජෝග. දැන් බලන්න සිංහ ලග්න හිමියන්ට රාජෝග 3යි උපරිම පිහිටන්නේ. ඉතින් මේක තේරුම් ගන්න ඕන ගමුන්නාන්සේලා මේක මෙදින් මේ රාජෝග 5 හැදෙන්නේ මේ රාජෝග 5 නම් කරන්නේ අපි රාහු කේතුගෙන් නෑ රවි චන්ද්‍රගෙන් මේක හැදෙන්නේ නෑ කුජගෙන් හැදෙන එකට කියනවා අපි රුචක පංචමහා රාජෝගය කියලා. බුධගෙන් හැදෙන එකට කියනවා භද්‍ර පංචමහා රාජෝගය කියලා. ගුරුගෙන් හැදෙන රාජෝගයට කියනවා ගුරුහංස පංචමහා රාජෝගය කියලා. සිකුරගෙන් හැදෙන රාජෝගයට කියනවා මාලවී පංචමහා රාජෝගය කියලා. ඊළඟට සෙනසුරුගෙන් හැදෙන පංචමහා රාජෝගේ සස පංචමහා රාජෝගේ. මෙන්න මේ රාජෝග 5කින් 3යි සිංහ ලග්න හිමියන්ට පිහිටන්නේ. හරි. ගුරුවංශ පංචමහා රාජෝගේ පිහිටන්නේ නැහැ සිංහ ලග්න හිමියන්ට මේ කේන්දරය අනුව. ඊළඟට ගුරුවංශ පංචමහා රාජෝගේ පිහිටන්නේ නැහැ. භද්‍ර පංචමහා රාජෝගේ පිහිටන්නේත් නැහැ. රුචක පංචමහා රාජෝගය සස පංචමහා රාජෝගයයි මාලවී පංචමහා රාජෝගයයි තමයි පිහිටන්නේ. ඉතින් මේක ඇන්ටි ක්ලොක්වයිස් පැත්ත, ඒ කියන්නේ ඔර්ලෝසුව කටු කරකවන පැත්තනේ අනිත් පැත්තට තමයි ග්‍රහ ගමන තියෙන කොටු 12යි තියෙන්නේ. සිංහ ලග්න උඩින් සිංහ ලග්නේ ඉපදිච්ච අයගේ පළවෙනි කොටුව එකනේ. එතන ඉඳලා යනගෙන යනකොට මේ 4 7 10 ගනින්න බැරිද දෙයියනේ. එකේ ඉඳලා 12ට ගනින්න බැරි මිනිස්සෙක් ඉන්නවා. මේක බොහොම සරලව මේක Tamanට තේරෙන්න තමයි මේ කියලා දුන්නේ. ඉතින් මෙතනදී රාජෝගයක් තිබ්බ පළියට හැමෝටම රජ වෙන්න බෑ. හරි. මාලවී පංචමහා රාජෝග තිබ්බය මේ රටේ කීප දෙනෙක්ම රජ වෙලා තියෙනවා. බන්දේසිය තියලම හම්බුණා ඩී.පී.ජේ තුංගටයි රනිල් වික්‍රමසිංහට. ඒක තමුන්නාන්සලා දන්නවනේ. එහෙම අවස්ථාවක් ඒ දෙන්නට හිමි වුණා. ඒක ඉසුරයන් වහන්සේලා කියලා තියෙනවා බන්දේසිය තියලා දෙන්නේ කියලා මාලවී පංචමහා රාජෝගේ ගුරුවංශ පංචමහා රාජෝ. ඒකත් මාලවී පංචමහා රාජෝගේ අංක 1 ඒ තත්ත්වෙන් බැලුවා. සිරිමා බණ්ඩාරනායකටත් ගුරුවංශ පංචමහා රාජෝග තිබ්බේ. බණ්ඩාරනායක මැරිලා 6 මාසයක් මේ රටේ විජයානන්ද ආචාර්ය විජයානන්ද නායක මැතිතුමා අගමැති වෙලා ඊට පස්සේ සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ඇවිල්ලා අගමැති වෙච්ච ආකාරය මේ රටේ පැරණි දේශපාලඥයෝ සහ මේ පිළිබඳ අවබෝධයක් තියෙන අය දන්නවා. එතනදී උනේ එයාට තිබ්බ ගජකේසරි රාජෝගේ මාලවී ගුරුවංශ පංචමහා රාජෝගේ රාජෝග දෙකම. ඒක නිසා තමයි මැතිනිට අවස්ථාව හිමුනේ ලෝකේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වෙන්න වාසනාව ලැබුණේ රාජෝග දෙකක් තිබ්බ නිසා. රනිල් වික්‍රමසිංහ රාජෝග දෙකක් තියෙන මාලවී පංචමහා රාජෝගයට අමතරව ගජකේසරි රාජෝගෙත් තියෙනවා එතුමාට. හරි. ඉතින් මෙහෙම රාජෝගයක් තියෙනකොට අඩුම වශයෙන් ගමක ග්‍රාම සේවකෙක් හරි වෙන්න පුළුවන් කියලා කියන්නේ. ග්‍රාම සේවකෙක් මේ රටේ රජ වුණානේ. තමුන්ලාන්සලා දැක්කනේ. 3 වෙනි පන්තියේ රාජෝගයක් වෙත්ත ගජකේසරි රාජෝගෙදි විච්ච මිනිහ රජ වුණා. ඒ රජ වුණේ පොළොන්නරුව නියෝජනය කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආපු මිනිහ හැමදාම බේබද්දෙක් වගේ බීලා එන්නේ නැහැ සංවිධායකවරයා. ඒ වෙනුවට යන්නේ මෛත්‍රීපාල. එහෙම ගිහිල්ලා මැතිනිගේ හිත දිනාගෙන අවස්ථාව හම්බ වුණා. ඒක තමයි රාජ්‍යෝගයක් තියෙන අනිමිනිය කොහොම හරි යටපත් වෙලා උඩට එනවා. දැන්
එලිසබෙත් මහරජින ගත්තත් එහෙමයිනේ. එලිසබෙත් මහරජින නෙමෙයිනේ රජ වෙන්න හිටියේ. ආගේ අයියානේ. අයියා අර ඇමරිකන් ජාතික ගෑණියක් සමග මේ විකසාද වෙච්ච ගෑණියක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඒ රජ පවුලට නොගැලපෙන විවාහයක් කරගත්තෝ රජකම් කරන්න බෑ. එයාට තමන්ගේ ප්‍රේමය ලොකු වුණා. විකසාද ගෑණියෙක් වුණත්. ඒක නිසා එයා කිව්වා මම රජකමින් අයින් වෙනවා නංගිට රජකම බාර ගන්න කියලා. එහෙම එලිසබෙත් මහරජිනට රජකමත් උනේ. ඒක නිසා මොනවා හරි කාට හරි කෙනෙකුට තියෙනවා නම් ඒක එන්න අනිත් කෙනා මැරිලා හරි ඉස්සරහට එනවා. හරි මේ රාජෝග නැතුව කුජ 10 අය රජ වෙලා තියෙනවා. ප්‍රේමදාස මහත්තයාට රාජෝග තිබ්බේ නැහැ. රාජෝග හැදුවා සමහර පුද්ගලයෝ පොත් ලියලා. ප්‍රේමදාස මහත්තයා උෂබලත්වයෙන් ඉපදිච්ච මිනිස්සෙක්. එයාගේ තිබෙත් සේනක යෝගයේ සෙනසුරු බලවත්. ඊළපන්ති ජනතාවගේ ආදරය කරුණාව දිනා ගන්න පුළුවන්. මේ විදියටම ඒ වැඩ ටික මේ විදියටම කරානේ ප්‍රේමදාස මහත්තයා අපි දන්නවනේ. දුප්පතුන් වෙනුවෙන් 5යි 2නුත් ගුරුපත්තියින් දුන්නනේ මේ රටේ. ඒ යුගය අමතක කරන්න බෑනේ. දුප්පත් වෙනුවෙන් දුප්පත් මිනිස්සුන් නිවාස සංකල්පයක් ගෙනා මොන විදියෙන් හරි බලන්න O level වලින් අසමත් වෙලා A level යන්න බැරි වෙච්ච ළමයි අද ගාමන්ට්ස් ශාස්ත්‍රයේ මොනතරම් ජීවත් වෙන රුපියල් 25000ක් ඉක්තු වෙන්න අටුපක් ලබා ගන්නවනේ. ප්‍රේමදාස මහත්තයානේ ඒකේ නිර්මාතෘ. ඒ බන්දුල ගුණ වර්ධනලා ඒ කාලේ කිව්වා ජංගි මහලා හම්බ කරන සල්ලි අපිට වඩන්න කියලා එහෙම අපහාස කරා එතුමාට. අන්තිමට බන්දුල ගුණ වර්ධන මේ රටේ කරපු මගුලක් නෑනේ අන්තිමට බලනකොට. එකක්වත් හරියට කරන්න බැරි වුණානේ. මොනතරම් මෙලද අමාත්‍යංශයටද යාට දූෂණ චෝදනාවද. ඒක නිසා යමක් පවතින්නේ මිනිස්සු දෙයක් කරලා තියෙනවා. එහෙම ඉන්නවනේ. මනිස් මාමා කියලා තියෙනවා මේකේ අධ්‍යාපනයේ පියා CWW කන්නංගර කියන ඔය වගේ තනතුරු නාම හැදෙන මිනිස්සුන්ගේ හරියට දේවල් කරාම නේද? ඒක නිසා Taman යන අංශෙන් ඉහළට යන්න පුළුවන් මේ රාජෝගේ තියන අයට එකක් කියන්න ඕන. තෙරුවන් සරණයි, ජය වේවා.